ලාල්කාන්ත සහෝදරයා කියන්නේ ආందోලනාත්මක ප්‍රකාශ කරන කෙනෙක්. මැතිවරණ ජයග්‍රහණයට පෙර කාන්තාවන් අමතලා කිව්වා අපි බලයට ආපුවහම කුස්සිය නැති කරනවා කිව්වා. ආහාර සැකසීම කර්මාන්තයක් බවට පත් කිරීම තුළින් එය කරනවා කියලා කිව්වා. රෙදි සේදීම අහෝසි කරනවා කිව්වා. එයත් කර්මාන්තයක් බවට පත් කරනවා කිව්වා. ඊළඟට ගේ දොර සුද්ධ පවිත්‍ර කිරීමත් අහෝසි කරනවා කිව්වා. ඒකත් කර්මාන්තයක් බවට පත් කරනවා කිව්වා. හැබැයි මේ සියල්ලම JVP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එහෙමම තියෙනවා. දැන් බලයට ආවා. ඒවා ගැන නම් දැන් ලාල්කාන්ත සහෝදරයා කතා කරන පාටක් පේන්න නැහැ. කුසිකර්ම ඇමතිවරණට පසුව තවත් ආందోලනාත්මක ප්‍රකාශයක් කරා රිලව් ගැන. රිලව් මරන්න අවසර දුන්නා. ඒක නම් හරියටම හරි. රිලා ගහණය වැඩි. පොල් සහ අනෙකුත් භෝග විශාල වශයෙන් හානි කරනවා. ඒ නිසා රිලා ගහණය අඩු කළ යුතුමයි. සමූල ඝාතනය කිරීම නොවේ. අඩු කිරීම කියන්නේ අස්වැන්න සිදුවන මහා විනාශය අඩු කර ගැනීමට රිලා ගහණය අඩු කර ගැනීම කළ යුතුමයි. ඒක අලුත් දෙයක් නෙවෙයි. අපිට හොඳටම පුරුදු දෙයක්. අපේ ගෝයන් මැස්සෝ ඒකට අපි කෘමිනාශක ගහනවා. කෘමිනාශක ගහලා කරන්නේත් ඒකම තමයි. විශාල කෘමි ගහණය අඩු කරනවා. අපට හානිදායක නොවන මට්ටමට ඒ ගහණය ගේනවා. අඩු කරනවා. ඒකම තමයි රිලා ගහණයට කරන්නත් ඕනේ. රිලවුන් සමූල ඝාතනය කිරීම නොවේ අපිට ආර්ථික හානියක් ගෙන දෙන්නේ නැති මට්ටමට රිලා ගහණය අඩු කිරීම. හැබැයි එතනදී ලාල්කාන්ත සහෝදරයා හරියටම ඒ අදහස ප්‍රකාශ කරා. ලාල්කාන්ත සහෝදරයා රනිල් වික්‍රමසිංහ ගැනත් ආందోලනාත්මක ප්‍රකාශයක් කළා. ඒක මොකද්ද දන්නවද? ආර්ථික කඩාගැටිච්ච වෙලාවේ රනිල් ඇවිල්ලා රනිල් මේ සිස්ටම් එක ඇතුලේ කළමනාකරණයක් කළා. ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවේ හිටියේ නැහැ. මේ යන ආර්ථික ක්‍රියාවලියේ ඒකෙන්ම ඉපදුණු ඒකෙන්ම සෙට් වෙච්ච කෙනා තමයි රනිල්. ජී.ආර්. ජයවර්ධන මහත්තයාගෙන් පස්සේ ඒ සිස්ටම් එකේ බිහිවිච්ච අග්‍රගණ්‍ය මිනිසයා රනිල් කියලා ලාල්කාන්ත සහෝදරයා කිව්වා. එහෙම තමයි ලාල්කාන්ත සහෝදරයා කිව්වේ. ඒකත් හරියටම හරි. අපි ගම්මු නැවක කපිතාන් කෙනෙක්. කපිතාන්ට පුළුවන් නැවක් નિયમિત මුහුදු මාර්ගය තුල අදාළ වරාය කරා රැගෙන යාමට. ගිහින් නැංගුරන් ලෑමට. හැබැයි මහා කුණාටුවක් ඇති වූ මොහොතක මුහුද මැද නැවක් අරන් යෑමේදී නැත්නම් සුනාමියක් ඇති වෙච්ච මොහොතක මුහුද මැද නැවක් රැගෙන යෑමට සාමාන්‍ය කපිතාන් කෙනෙකුට බෑ. ඒක කරන්න පුළුවන් හොඳ අත්දැකීම් ඇති, දැනුම ඇති, පුහුණු ඇති කපිතාන් කෙනෙකුට පමණයි. රටක් ගත්තත් තත්ත්වය එසේමයි. ඊට වැඩිය වෙනස් නැහැ. උපද්‍රවයක් නැති, ආර්ථික අර්බුදයක් නැති, දේශපාලන අර්බුදයක් නැති රටක් සාමාන්‍ය පාලකයට පාලනය කිරීමට පුළුවන්. නමුත් දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් මැද රටක් පාගෙන යාමට, රටක් පාලනය කිරීමට සාමාන්‍ය පාලකයෙකුට නම් කොහෙත්ම බෑ. ඒක කරන්න හොඳ අත්දැකීම් සහ පළපුරුද්ද ඇති පාලකයෙකු අවශ්‍යමයි. මෙන්න මෙතනදී තමයි ලාල්කාන්ත කියන රනිල් වික්‍රමසිංහ කියන සාධකයක අවශ්‍ය වෙන්නේ. ලාල්කාන්ත කියන්නේ මොකද්ද? රනිල් මේ සිස්ටම් එක ඇතුලේ කළමනාකරණයක් කළා. ඒක හරියටම හරි. ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවේ රනිල් ඇවිල්ලා සිස්ටම් එක පවත්වාගෙන ගියා. ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවේ හිටියේ නෑ කියලා ලාල්කාන්ත කියනවා. ලාල්කාන්ත සහෝදරයාගේ මේ
කියමනත් හරියටම හරි. ලංකාවේ දැන් පවතින්නේ නව ලිබරල් ආර්ථික ක්‍රමයක්. නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අත්දැකීම් සහ ප්‍රවීණත්වය ඇති පාලකයා. එයාට පසුව දැන් ඉන්නේ රනිල්ම තමයි. ලංකාවේ කිසිසේත්ම සමාජවාදී ක්‍රමයක් නැහැ. ඒ නිසා ලාල්කාන්ත සහෝදරයා කියන දේ හරියටම හරි. ඒ වුණාට ලාල්කාන්ත සහෝදරයා රනිල් ගැන මේ අමුතු කතා කියන්නේ දැන්නේ. මේක කලින් කිව්වේ නෑනේ. කලින් ලාල්කාන්ත මේක කිව්වනම් ඒක පිළිගන්න පුළුවන්. අර මුට්ටිය දාලා බලනවා කියලා දෙයක් තියෙනවනේ. ලාල්කාන්ත මුට්ටිය දාලා බලනවා. එහෙම නැතුව JVP එක නොදැන කරන දෙයක්ද මේ? JVP එක නොදැන කරන දෙයක් නම් නොවේ. ලාල් වන් මෑන් ෂෝ එකක් කරනවා කියලා නම් හිතන්නම බෑ. අපිට හිතන්න පුළුවන් මේක මුට්ටිය දාලා බලනවා කියලාම තමයි. අපි නම් ජනාධිපති වරණයට කලින්ම ඒ කියන්නේ 89 සහෝදරත්වයේ අධ්‍යයන කණ්ඩායම වශයෙන් අපි කිව්වා රනිල් වික්‍රමසිංහ තමයි මේ ආර්ථික අර්බුදය හොඳින්ම කළමනාකරණය කිරීමට ලංකාවේ ඉන්න දක්ෂම පුද්ගලයා කියලා. ඒක අපි කලින්ම කිව්වා. අපි විතරක් නෙමෙයි තවත් අය කිව්වා. විශේෂයෙන් ආචාර්ය මහේෂ් අපුගොඩ මහතා, දීප්ති කුමාර ගුණරත්න මහතා වගේ තවත් අය ඒක කිව්වා. එතකොට JVP හා NPP අය නැත්තම් වහල්ලු වගේ කිව්වේ මොකද්ද? දන්නවද? අපි රනිල්ට කඩේ යනවා කිව්වා. දැන් මොකද්ද ඒගොල්ලෝ කියන්නේ?